හරි සුබම සුබ දවසක් හැමෝටම අපි ඉස්සල්ලාම පොඩක් කවා BTC වලට BTC එකේ වන්ඩේ චාට් එකට තම BTC තියෙන්නේ ඒ වන්ඩේ චාට් එක අපි කලින් ගහපු මෙන්න මේ ඩිමාන්් සෝන් එක ඇතුළේ එක ඇතුළේ තමයි තවම BTC එක රන් වෙන්නේ රයි් එතකොට ඒක රන්වෙන අතරම අපි පොඩ්ඩක් කියමු එතෙරියම් වලට එතරියම් එකේ වන්ඩේ චාට් එක මොකද වෙන්න කියලා බලන්න හරි ඔන්න අපි ආව එතරියම් වලට එතරියම් එකේ වන්ඩේ චාට් එක ගත්තාමත් මෙන්න මේ විදියට අපිට හොඳ ඩිමාන්් සෝන් එකක් එතරියම් වල ගහන්න පුළුවන් රයි් මෙන්න මේ හැම තැනීම මාකට් එක හැරි ගමන් කරනවා එතරියම් වල ඉතින් එතරියම් එක ගොඩක් කට්ටිය අනාවක පල කරනවා එක හොඳ අප එකට යන්න පුළුවන් කියලා ගොඩකයි කියන්නේ 5000 සීමාව පන්න කරන්න තමයි අමාරු 5000 පැන්නුවොත් කෙලින්ම එතරියම් එක 10,000ටවත් යයි කියලා එහෙම කතාවක් යනවා මේ දවස්වල. ඉතින් අපි බලමු දැන් එතරියම් එක කොහොමද තියෙන ඩිමාන්ඩ් සෝන් එක ට්‍රේඩ් කරන්න සුදුසු තැනක් තියෙන්නේ. ඉතින් මේක තමයි බිට්කොයින් සහ එතරියම් වල දැනට අපිට පේන්න තියෙන්නේ. ඒත් එකම තමයි මේ තව පොඩි දෙයක් තියෙනවා මේ එතරියම් එකේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් එතරියම් එකේ මෙන්න මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් දෙකක් ගහගන්න. රයිට් මේ ට්‍රෙන්ඩ් ලයින් දෙක ගැහුවාන් පස්සේ මේ ලයින් දෙක අතර මැද තමයි දැන් මේ වෙනකොට ඉතරියම් එක ගමන් කරමින් තියෙන්නේ. ඒතර ඒකත් එක හොඳ අවස්ථාවක්. දැන් මෙතන මේ පහළ තියෙන කහපාට ලයින් එකේ වැදිලා ඔන්න අප් එක යනවා. එතකොට ඒ කහපාට ලයින් එක ළඟම ඩිමාන්ඩ් සෝන් එකත් අහු වෙනවා. ඒවා තමයි හොඳ ඔපචුනිටිස් මාකට් එකේ අපිට ට්‍රේඩ් කරන්න. ඉතින් අපි බලමු මේ ඉතරියම් එක මේ වගේ තැනකට ආවොත් එක හොඳ ඔපචුනිටි එකක් වෙයි අපිට මේ ඉතරියම් එක සෙල් කරලා ප්‍රොෆිට් එකක් ගන්න. ඒත් එකමයි අපි පොඩ්ඩක් නිවුස් පැත්තට ගියොත් එහෙම වෙනම එක නිවුස් එකක් අපිට වාර්තා වෙනවා South Korean bank choose Avalanche එක South Korean bank තෝරලා තියෙනවා. ඒ කියන්නේ South Korean NH Nunk Hype bank has launched a blockchain powered bet refund system on Avalanche. ඔන්නෝම නිවුස් එකක් අපිට වාර්තා වෙනවා. මේක හොඳ නිවස් එකක් වෙන්න පුළුවන් ලොන්ග් ටර්ම් ඇවලාන්ච් නැත්නම් ඇවක්ස් කියන කොයින් එක දිගු කාලිනව අප් මොමන්ට් එකකට යන්න. ඒත් එක්කම මෙතන තව නිවස් එකක් වාර්තා වෙනවා තයිවාන් අයිස් නැෂනල් බිට්කොයින් රිසර්ව් එකක් සම්බන්ධයෙන් රයිට්. එතකොට තායිවානෙත් මේ ක්‍රිප්ටෝ කරන්සි බිට්කොයින් සම්බන්ධයෙන් එයාලා ගැස් යොමු වෙලා තිනවා කියලා ආරංචි වෙනවත් එක්කම තවත් හොඳ නිවස් එකක් තියෙනවා අපිට XRPN Dodge ETF incoming කියලා. අපි දන්නවා බිට්කොයින් ETF එකාව ඇත් එකම XRP සහ ඩොජ්කොයින් වල ETF එකත් එන්න තියෙනවා කියන එක සම්බන්ධයෙන් මෙතන වාර්තා වෙනවා. ඉතින් මේ තමයි අලුත්ම නිවුස් මේ ක්‍රිප්ටෝ කරන්සි මාකට් එක සම්බන්ධයෙන්. ඉතින් අනිවාර්යෙන්ම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න, තව කෙනෙක්ට බලන්න share කරන්න. මේ වගේ වටිනා නිවුස් මාකට් එක සම්බන්ධ අප්ඩේට්ස් ගොඩක් අපි ඉස්සරහට ඔයාලට ලබා දෙනවා.